අවුරුද්ද සමරන්නට එකවන් ලැබීම මගේ භාග්‍යයක් කොට සැලකනවා. ඉතින් 120ට 220ක් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරගනිමින් අපේ ලංකාරාමේ අපේ අවුරුද්ද අපි ආරම්භ කරමු නේද කවුරුද? නිරමේ මහතෙන් සමගින් අපි ආරම්භ කරන අපේ සිංහල හින්දු අලුත් අවුරුදු වස්තුවේ මෙලෙසින් ඉතින් ගහකොළ අලුතින් මල් පැලගැන්වෙන මේ නව වසර සෞභාග්‍ය සතුට සහ ජීවනය සැපතම නොඅඩුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ කොයි කවුරුත් දන්නවා මිනිසාට ඍජුවම බලපාන ප්‍රධානතම ග්‍රහ වස්තුව සූර්යයා. හිරු දෙවියන් මූලික කොටගෙන තමයි අපි මේ සූර්ය මංගල්‍ය ආරම්භ කරන්නේ. ඉතින් ඔබට අපට ගමනක් නෙවෙයි සතා සීපාවාට පවා මේ පෘථිවි තලයේ ජීවත් වන්නට හැකියාව ලබා දෙමින් අපිට උණුසුම ආලෝකය නොඅඩුව ලබා දෙන සූර්ය දෙව්‍ය රාජයාට කෘතඥ දක්වමින් සූර්ය මංගල්‍යයේ ආරම්භයයි අපි මේ සතිපට්ඨාන කරන්නේ. හෙළි මහා කාල කලමණ්ඩලයේ සූර්ය මංගල්‍ය ලංකාරාම විහාරස්ථානයේ අපි මේ විදිහට ආරම්භ කරන්නට අපි සූදානම් වෙනවා. මේ සූදානම් සමගම විශේෂ කරන්නේ අපේ දේවානන්දගේ කාම ඕනි ආශිර්වාදය වැඩි අනිසංශකත්වයෙන් වැඩි සිදුවනා වූ සූර්ය මංගල්‍යයට ඔබ සැම ආතුරේ අපගේ නායක ස්වාමීන් වහන්සේ වෙතට ඒ හිස්සෙල් ගැනීමට අවශ්‍ය තෛලයන් උලපුරුල් ඒ සියලු කලමනා ලැබෙනවා. ඉතින් සූදානම් වන්නේ අපට අනාදිමත් කාලයක සිට පුරුදු චාරිත්‍රාරිතවලට මෝහනක් දෙමින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හරිම ආදර්ශමත් විදිහට හරිම හෘදයාංගමව ලංකාරාම විහාරස්ථානයේ සිට සිද්ධ කරන්නටයි. ඉතින් තවදුරටත් බැතිමතුන් බැතිමතියන්ටින් මේ අවශ්‍ය කලනා ගේන අයුරු ඔබ දකිනවා. දැන් මේ වෙලාවේ චාරිත්‍රානුකූලව සිද්ධ වෙන අවුරුද්ද දවසේ සෑම දිනාටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරන තෙල්ගෑමේ උතුම් පින්කම සිද්ධ කරන්න. ඉතින් තෙල්ගෑමේ කටයුතු සිද්ධ කරන මැත්තෙන් අපිට චාරිත්‍ර කීපයක් කරන්න තිබෙනවා. හොඳයි. එහෙනම් අපේ නායක ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ මට මතක් කර දෙනවා හැපි ඊස්ටර් කියලාත් මේ වෙලාවේ කියන්නේ කියලා. මම උන්වහන්සේගේ දකින ප්‍රධානතම දෙයක් තමයි ලංකාරාම විහාරස්ථානයේ නායක හිමිපාණන් ඒ වගේම මේ විහාරවාසී අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලා සියලුම ආගම් වලට සියලුම ජාතීන් වලට සියලුම දෙනාට එක විදිහට එක ලෙසම ආදරෙන් සෙනෙහසින් කටයුතු කරන එක. So I'd like to take this opportunity to wish
Happy and a blessed Easter to everybody who's celebrating Easter. Please bring your palms together and keep your palms very close to your heart with a smile. And now, please recite Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa 3 times. Lassanata hayen 3 වතාවක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් කිරීම අපේ නාගිත හාමුදුරුවෝ විසින් සිදු කරනවා. සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මපි ධම්මං සරණං ගච්ඡාමි අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි මං වෙනුවෙන් තමන්ට රස කෑම බීම ගන්නට ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්නට ලස්සන පාසලකට යන්නට මේ වගේ රටක රාජ්‍යයකට ඇවිල්ලා සැපසේ ජීවත් වන්නට අනේක මෙහෙයක් අනේක දුක් ගැහැට විඳින දෙමව්පියන්ට හරිම ආදරෙන් හිතේ උත්තම පූජාවෙන් අම්මා තාත්තට වඳින්න කියලා අපි මව්පියෝ විතර නැත වෙන සෙනෙහස දෙන්න ඇතත් වැරදි ඕනට දොස් නොකියන්න දුකක් නොදී දිවි ඇතිතෙක් රැක ගන්න පිනක් ඒක ඔබේ දිවි මග සාරුවන්න දරු සෙනෙහස නිසා නොයෙකුත් ගැටලු මැද ඇති දැඩි කලත් දරුවන් දුක් ගැහැට විඳ එම මව්පියන් හට සලකන පිරිත් සොඳ අවසර ගනින් අපේ මාපිය යුවල වැඳ කිරි බිඳුවකින් සිනහස තුන් මවගේ ජීවය තිබෙන තුරු සුවයක් සිතට දැනී
මව්පියන් වියපත් වෙච්ච දිනේ මඩමට ගාල් කර සැනසිය හැකිද අනී හදවත් තුල මෙත් ගුණ පැතිරේවා මාපිය ගුණ නිතරම සිහි වේවා මේ පැතුමින් ආසිරිගෙන දේවා මව්පියවරු මාගේ මතු බුදු වේවා. ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන දැන් අපි ආදරණීය අම්මට තාත්තට මේ ගාථාව කියවමින් වන්දනා කරමු. මේ ලෝකෙ මගේ දුවේ පුතේ දරුවෙක්ට ලබන්න පුළුවන් ලොකුම ආශිර්වාදය තමයි අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආශිර්වාදය. Now dear children, we are going to pay our homage to our beloved parents. So now you have to remember the great qualities of your parents who have dedicated their whole life for the benefits of your life. So according to the teachings of the Buddha, your mother and father, they are the most blissful and blessing in your whole life. Now we are going to pay your homage to your beloved mom who have dedicated her whole life for the improvements of your life. Amma taram me loke අපි වෙනුවෙන් කැපකිරීමක් කරපු තවත් කෙනෙක් නැහැ. දසමාත්‍යක් කුසේ තියාගෙන ලේ කිරි කරලා පොවලා අතිදෙන් කරපු යාදනීය අම්මට නිවන්දනාව කරමු. එහෙමනම් හැමෝම so dear children, you have to recite this stanza after me. So Hamdu is going to recite this gatha. So if you wish, you will be able to recite this gatha and pay your homage, your respect to your beloved mom. Please make a line. Now whenever mom going to do special blessing, your mom, father, your sisters and brothers and all family members, please come here. Jantu sabru nastu mati vakanterayu sukhi digaipu bhava. Dilala, wa dannawada mokada sinhala avrudu kiyane mokada? Nishi. කිරිබත් කන්න එක තැනේද? නෑ සිංහල අවුරුද්ද කියන්නේ ඊටම්ම වටින චාරිත්‍රයක්. අවුරුදු ක්‍රීඩා රසිකවිලි ඔය හැමදේම තියෙන ලස්සන අවුරුදු දෙක. අවුරුදු
පිළ වට කර කැත්ත දොදුම් රා රූන් කැත්ත දොදුම් 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 කැත්ත දොදුම්
පානදුරේ ළඟ පාන් කඩින්නක ගෑනු ලබන් ගතේ ඒක බලන්නට කොල්ලෝ පිරිලා හොඳ හොඳ කෙල්ල අරන් පනිතේ හොඳ හොඳ කෙල්ල අරන් පනිතේ තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන දැන්දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන දැන්දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි